ඉතින් මං කිව්වා වගේ SI4825 IC එක යොදා ගන්නා මේ රේඩියෝ එක හොඳටම channel වැඩ කරනවා. ඉතින් හොඳට සේවා අහු වෙනවා. ඉතින් ඔයාලත් හදලා බලන්න. අනිවාර්යෙන් මේක ඔයාලත් ආස හිතෙයි. අයිබෝන් සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් ඊඩොක්ටර් YouTube channel එකට සම්බන්ධව සිටින හැමෝටම ඉතින් අද රිපෙයාර් වීඩියෝ වලින් පොඩ්ඩක් බැහැරට ගිහිල්ලා මම අද හිතුවා FM රේඩියෝ සර්කිට් එකක් හදන්න කියලා. ඉතින් මම මීට ඉහත රේඩියෝ සම්බන්ධ වීඩියෝ ගොඩක් අරන් ඇවිල්ලා තියෙනවා රේඩියෝ රිපෙයාර් සම්බන්ධව. ඉතින් අද හිතුවා මෙන්න මේ කොටස් ටික එකතු කරගෙන රේඩියෝ එකක් එකලස් කරගන්න. ඉතින් මම ඒ සඳහා භාවිතා කරන්නේ මේ SI4825A10 කියන IC එක. ඉතින් වර්තමානයේ තියෙන රේඩියෝ වල ගොඩක් දුරට මෙන්න මේ IC එක අපිට දක්නන්න ලැබෙනවා. ඉතින් මේ IC එක යොදාගත්තු සර්කිට් වල හොඳට channel වැඩ කරනවා. හොඳට channel අහු වෙනවා. ඉතින් අපිත් හදලා බලමු මේ සර්කිට් එක කොහොමද කියලා. ඉතින් මම මෙතෙන්දී යාළුවනේ power amp කොටස සහ power supply එකත් මේකට ඇතුළත් කරගත්තා. එතකොට මේ සර්කිට් එක හරහා අපිට අඩුවක් නැතුව සම්පූර්ණ රේඩියෝ එකම නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මේකේ කොටස් එකින් එක හඳුනාගෙන කොහොමද මේක එකලස් කරගන්න කියලා බලමු. ඉතින් යාළුවනේ ප්‍රශ්නයකට තියෙන්නේ මෙන්න මේ IC එක SMD type එකේ IC එකක්. ඉතින් මේකේ පින් ළඟ තමයි තියෙන්නේ. පින් 16ක් තියෙනවා එක පැත්තකට 8 ගානේ අනිත් පැත්තට 8යි පින් 16ක් තියෙනවා. ඉතින් මේක තමයි හිමින් සීරුව අපි පාස්සා ගන්න ඕනේ. ඉතින් IC එකට අපිට පුළුවන් TT wire එක පොඩි කෙඳි වගේ තියලා පාස්සගෙන ඩොට් බෝඩ් එක හදා ගන්න පුළුවන්. මම නම් හදන්නේ යාළුවනේ පොඩ්ඩක් මම පොඩි මහන්සියක් වෙලා මෙන්න මේ වගේ මම මේක හදාගත්තා මේ කොපර් බෝඩ් එකක්. එතකොට මම මෙන්න මේ වගේ ඇක්සෝ තලයකින් තමයි මේ පාර්ට් ටික මම කපාගෙන තියෙන්නේ. ඉතින් පොඩි මහන්සියක් කළා මම මේ විදිහට IC එක දාගෙන ඉතුරු කොටස් ටිකත් මම මේකට සම්බන්ධ කරගෙන පොඩි අඟල් 3-4 වගේ බෝඩ් එක තමයි මම මේක නිර්මාණය කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ඩොට් බෝඩ් එක වුණත් මේක හදන්න. ඉතින් එතෙන්දී පුළුවන් මෙන්න මේ වගේ TT wire එක මෙන්න මේ සිහින් කෙඳි අරගෙන IC එකට තියලා පාස්සගෙන ඩොට් බෝඩ් එකේ මේ ඉතුරු කොටස් ටික සම්බන්ධ කරගෙන රේඩියෝ එක ගොඩනගන්න. ඉතින් මම මේකේ මේ පැත්තක ඉඳන් මේ සියලු කොටස් ගැන මම පොඩි හැඳින්වීමක් කරන්නම්. මේ තියෙන යාළුවනේ මේකට යොදා ගන්න ට්‍රාන්ස්ෆෝමර් එක. ඉතින් මේකට අපිට දෙන්න පුළුවන් යාළුවනේ වෝල්ටේජ් 5 ඉඳන් 24ට යනකම් ඕන වෝල්ටේජ් එකක් මේකට දෙන්න පුළුවන්. ඉතින් අපිට කැමති ට්‍රාන්ස්ෆෝමර් එකක් ඒ නිසා මේකට යොදා ගන්න පුළුවන්. මොකද මෙතන රෙගුලේටර් සෙක්ෂන් දෙකක් තියෙනවා. 78.5 සහ BD 139 උපයෝගී කරගෙන මේ IC එකට සහ මේ ඇම්ප් එකට සප්ලයි දෙකක් අරන් තියෙනවා. ඉතින් ඒ නිසා මේකට යොදා ගන්න ට්‍රාන්ස්ෆෝමර් එක ලොකු ප්‍රශ්නයක් නෑ. අපිට කැමති වෝල්ටේජ් එකකින් ගන්න පුළුවන් 6 ඉඳන් 12 වගේ ට්‍රාන්ස්ෆෝමර් එකක් මේකට යොදා ගන්න පුළුවන්. ඉතින් මුලින්ම මෙතන තියෙනවා යාළුවනේ 1 ඇම්පියර් ඩයෝඩ් 4ක්. මම මේකට ගත්තේ IN 4001 ඩයෝඩ් 4ක්. මේ තියෙන යාළුවනේ ඒ IN 4001 ඩයෝඩ් 4. ඉතින් මේකේ ඔයාලට පේනවා ඇති මේ ඉරක් තියෙනවා. ඒ ඉර තියෙන පැත්ත හරියට මේ විදිහට සම්බන්ධ කරන්න ඕනේ සර්කිට් එක හදද්දී. ඊට පස්සේ මෙතන යාළුවනේ මෙතනින් ලැබෙන AC සප්ලයි එක මේ රෙක්ටිෆයර් 4 හරහා DC කරන මෙන්න මේ ප්‍රධාන කැපැසිටර් එකෙන් ඒක තවදුරටත් සුමට කරගන්නවා. මම ඒක සඳහා මෙන්න මේ 1000 මයික්‍රෝෆැරඩ් 25 වෝල්ට් කැප් එකක් භාවිතා කරනවා. එතකොට මේ කැප් එක යෙදීදී යොදනකොට යාළුවනේ බලන්න මේ තියෙන්නේ ඍණ අග්‍රය තමයි මෙතන මේ හයිලයිට් කරලා තියෙන්නේ. එතකොට මෙතෙන්ට ඍණත් මේ පැත්තට ධන අග්‍රයත් සිටිනසේ පාස්සා ගත යුතුයි. ඊට පස්සේ බලන්න යාළුවනේ අපිට එතකොට ධන සප්ලයි එක මෙතනින් මේ ඩයෝඩ් බ්‍රිජ් එකේ මෙතනින් ලැබෙනවා. ඍණ සප්ලයි එක මෙතනින් ලැබෙනවා. එතකොට ඒකට කැපැසිටර් එක සම්බන්ධ කරලා තියෙනවා. ඊට පස්සේ බලන්න යාළුවනේ එතනින් ලැබෙන ධන වෝල්ටේජ් එක ගිහින් තියෙනවා මෙතන
BD 139 කියන NPN ට්‍රාන්සිස්ටර් එකේ කලෙක්ටර් පින් එකට මේ තියෙන යාළුවනේ. එතකොට මම මේ රතු පාටින් මාක් කරලා තියෙන්නේ ධන වෝල්ටේජ් ගමන් කරන මාර්ගයේ. එතකොට කලෙක්ටර් එකට ලබා දීලා තියෙනවා. ඊට පස්සේ මේ ධන පාත් එකේ ඉඳන් 220 ඕම් රෙසිස්ටන්ස් එකක් ට්‍රාන්සිස්ටර් බේස් එකට සම්බන්ධ කරලා තියෙනවා. ඊට පස්සේ යාළුවනේ බේස් එක හා ග්‍රවුන්ඩ් එක එහෙම නැත්නම් රින එක අතර 3.3ක සෙනල්ඩවඩයක් සම්බන්ධ කරන තියෙනවා. එතකොට යාළුවනේ මෙතෙන්ට ලැබෙන බේස් එකට ලැබෙන වෝල්ටේජ් එක 3.3ට ඩ්‍රොප් වෙනවා. එතකොට මේ කලෙක්ටර් එකට ලැබිච්ච ඔයාලා හිතන්න වෝල්ටේජ් 12ක් නම් බේස් එකට මෙතෙන්ට 3.3ක් නම් ලැබෙන්නේ මේ එමීටර් එකෙන් අවුට් වෙන්නේ 3.3ක්. ඉතින් ඒ වෝල්ටේජ් එක ලබා දීලා තියෙන යාළුවනේ IC එකේ 14 වෙනි පින් එකට. එතකොට මේ IC එකේ ධන වෝල්ටේජ් එක ඒ කියන්නේ VCC සප්ලයි එක 14 වෙනි පින් එකට ලැබෙන්න ඕනේ. ඉතින් ඒ විදිහට 3.3ක් හදාගෙන තියෙනවා මේ IC එක වැඩ කරන්න ඕනේ වෝල්ටේජ් එක. එතකොට යාළුවනේ මෙතන බලන්න එමීටර් අග්‍රයෙන් අවුට් වෙන වෝල්ටේජ් එක සුමට කරන්න මෙතන 4700 මයික්‍රෝෆැරඩ් කැපැසිටි එකක් යොදාගෙන තිනවා. ඉතින් ඔයාලා මෙතෙන්ට ලබා දෙන වෝල්ටේජ් එකේ දෙගුණ මෙන් ලැබෙන කැපැසිටි එකක් භාවිතා කරන්න. ඒ කියන්නේ යාළුවනේ මෙතනට අපි 3.3 අපිට මේකට 10 දාන්න පුළුවන් 16 දාන්න පුළුවන් කැපැසිටි එකේ වෝල්ටේජ් එක. ඊට පස්සේ බලන්න යාළුවනේ එතන මේ 14 වෙනි පින් එකට ලැබිච්ච ධන වෝල්ටේජ් එක තව දුරටත් සුමට කරන්න මෙතන ග්‍රවුන්ඩ් එක සහ ධන සප්ලයි එක ලැබෙන පින් එක අතර 10 මයික්‍රෝෆැරඩ් කැපැසිටි එකක් යොදාගෙන තියෙනවා. එතකොට කැපැසිටි එකේ ධන පැත්ත තමයි මේක මෙන්න මේ 14 වෙනි පින් එකට සම්බන්ධ වෙන්නේ. එතකොට බලන්න යාළුවනේ මේ IC එකේ 15 වෙනි පින් එක රින එහෙම නැත්නම් ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ වෙනවා. මේ බලන්න යාළුවනේ මේ කැපැසිටි එකේ ග්‍රවුන්ඩ් එක කැපැසිටි එකේ රින පැත්තට සම්බන්ධ වෙනවා. ඊට අමතරව යාළුවනේ මේ IC එක බලන්න 11 වෙනි පින් එක 10 වෙනි පින් එක සහ 7 වෙනි පින් එක ග්‍රවුන්ඩ් එක හා සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ මේ තුනම රින වෝල්ටේජ් එහෙම නැත්නම් ග්‍රවුන්ඩ් එක හා සම්බන්ධ වෙනවා. ඊට පස්සේ බලන්න යාළුවනේ මේ FM රේඩියෝ සර්කිට් එකේ වැදගත්ම කොටසක් තමයි මේ 32.7 කිලෝහර්ට්ස් ක්‍රිස්ටල් එක. ඉතින් මේවා දැන් වෙළඳ පොලේ අපිට මිලදී ගන්න තියෙනවා. එතකොට මේ IC එකක් ගන්න තියෙනවා. බලන්න 13 වෙනි පින් එක සහ 12 වෙනි පින් එක අතර මේක යොදන්න ඕනේ. ඉතින් මේකේ පැත්තක් නැහැ. මෙන්න මේක තමයි ඔය ක්‍රිස්ටල් එක මම ඔයාලට පෙන්වන්නම්. මේ තියෙන යාළුවනේ ඒ ක්‍රිස්ටල් එක පොඩ්ඩක් බැරල් ටයිප් ක්‍රිස්ටල් එකක්. ඉතින් මේක යොදන්නේ මෙන්න මෙතෙන්ට. ඊට පස්සේ යාළුවනේ මෙතන තියෙනවා ග්‍රවුන්ඩ් එක සහ 12 වෙනි පින් එක අතර 22යි PF එකක්. 13 වෙනි පින් එක සහ ග්‍රවුන්ඩ් එක අතර 22යි PF එකක්. මේ තියෙන යාළුවනේ එතකොට 22යි PF කැපැසිටි එකක්. ඉතින් මේ වගේ දෙකක් භාවිතා කරනවා එතෙන්ට. එතකොට මෙතන 10 වෙනි පින් එක සහ 9 වෙනි පින් එක අතර 104 කැප් එකක් භාවිතා කරනවා. එතකොට මේ තියෙන යාළුවනේ 104 කැප් එකක්. ඊට පස්සේ බලන්න යාළුවනේ මේකේ 10 වෙනි පින් එකෙන් තමයි මේ රේඩියෝ එකේ සිග්නල් එක අවුට් වෙන්නේ. ඒක යන්නේ ඇම්ප් එකට. මේ පැත්තෙන් ගත්තාම යාළුවනේ 8 වෙනි පින් එක no connection මේකට සම්බන්ධතාවයක් නැහැ. 7 වෙනි පින් එක ground. 6 වෙනි පින් එක මෙතන 33යි PF එකක් හරහා ඇන්ටනාවට සම්බන්ධ වෙන කියන්නේ ඒරියල් එක. ඉතින් මං ගාව 33 නෑ. මං ඒක සඳහාත් 22යි PF එකක් යොදා ගන්නවා. ඊට පස්සේ බලන්න යාළුවනේ 4 වෙනි පින් එක 68යි කේ රෙසිස්ටර් එකක් හරහා ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ වෙනවා. IC එකේ 3 වෙනි පින් එක බලන්න යාළුවනේ මෙන්න මේ මෙතන පොඩ්ඩක් වැදගත් තැනක් හරියටම බලා ගන්න. මේ තියෙන යාළුවනේ 50යි කේ කොන්ට්‍රෝල් එකක් විචල්්‍ය ප්‍රතිරෝධකයක්. එතකොට මේකේ සේවාවන් සුසර කරන්න ටියුනින් කැපැසිටි යන්නේ මේ භාවිතා කරන්නේ විචල්්‍ය ප්‍රතිරෝධකයක්. මෙන්න මේකක් භාවිතා කරන්න. එතකොට මේක සවි වෙන්න ඕනේ මෙන්න මේ විදිහට. එතකොට පළවෙනි පින් එක මෙන්න මේ කොන්ට්‍රෝල් එකේ පළවෙනි පින් එක මේකේ දෙවෙනි පින් එකට මැද පින් එක තුන්වෙනි පින් එකට තුන්වෙනි පින් එක හතරවෙනි පින් එකට ඔන්න ඔය විදිහට සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට යාළුවනේ මේ තියෙන්නේ
මැද පින් එකට ලැබෙන විචල්්‍ය ප්‍රතිරෝධකයේ මැද පින් එකට ලැබෙන අග්‍රය තුන්වෙනි අග්‍රය. එතකොට බලන්න යාළුවනේ දෙවෙනි පින් එකේ ඉඳන් හතරවෙනි පින් එක අතරට 470 රෙසිස්ටර් එකක් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ රේඩියෝ සර්කිට් එකේ ඔන්න ඔච්චරයි තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා යාළුවනේ තව 9 වෙනි පින් එක සහ අපේ ධන වෝල්ටේජ් එක ලබා දෙන පින් එක අතර CIK රෙසිස්ටර් එකක් තියෙනවා. ඉතින් රේඩියෝ කොටසට ඔන්න ඔය ටික තමයි ඇතුළත් වෙන්නේ. ඊට පස්සේ බලන්න යාළුවනේ මෙතනින් ධන වෝල්ටේජ් එක ප්‍රධාන වෝල්ටේජ් එක සප්ලයි එකෙන් එන එක දීලා තියෙනවා 78.5 රෙගුලේටර් IC එකේ පළවෙනි පින් එකට දෙවෙනි පින් එක ග්‍රවුන්ඩ් කරලා තියෙනවා තුන්වෙනි පින් එකෙන් වෝල්ටේජ් එක අවුට් කරගෙන තියෙනවා. එතකොට මෙතනින් අපිට වෝල්ටේජ් 5ක් තමයි අවුට් වෙන්නේ. එතෙන්ට මම කැපැසිටි එකක් දාගෙන මෙතනින් ලැබෙන වෝල්ටේජ් එක සුමට කරගෙන තියෙනවා. ඒ සප්ලයි එක යන්නේ බලන්න යාළුවනේ TDA 28/22 IC එකේ දෙවෙනි පින් එක. එතකොට දෙවෙනි පින් එක තමයි මේකේ VCC සප්ලයි එක කියන්නේ ධන වෝල්ටේජ් එක. ඒකත් මම නැවත කැපැසිටි එකක් දාලා මෙතන සුමට කරගෙන තියෙනවා 4700 එකක් ග්‍රවුන්ඩ් එක හා ධන වෝල්ටේජ් එක අතර. බලන්න යාළුවනේ ඊට පස්සේ මේ IC එකේ 4 වෙනි පින් එක සහ 6 වෙනි පින් එක ග්‍රවුන්ඩ් වෙනවා. පළවෙනි පින් එක සහ තුන්වෙනි පින් එක ස්පීකර් සම්බන්ධතාවය ලබා දෙන්නේ මෙන්න මේ පින් දෙකට මම SP කියලා දාලා තියෙනවා. එතකොට ස්පීකර් ඒක යාළුවනේ තව 4.7 ohms සහ 104 කැප් එකක් කරහා මෙතනින් ග්‍රවුන්ඩ් කරලා තියෙනවා. එතකොට මෙතනත් එහෙමයි. එතකොට යාළුවනේ මෙතනින් මේ රේඩියෝ සර්කිට් එකෙන් එන ඔඩියෝ සිග්නල් එක 1 මයික්‍රෝෆැරඩ් කැපැසිටි එක හරහා 4.7 රෙසිස්ටර් එක හරහා මේ කන්ට්‍රෝල් එකේ තුන්වෙනි පින් එකට යනවා. එතකොට කන්ට්‍රෝල් එකේ මැද පින් එක මේ TDA 28/22 ඉන්පුට් පින් එක. එහෙම නැත්නම් සිග්නල් එක IC එකට ගන්න පින් එක. එතකොට තුන්වෙනි පින් එක ග්‍රවුන්ඩ් වෙනවා. ඉතින් ඔන්න ඔය කොටස් ටික උපයෝගී කරගෙන මේ රේඩියෝ සර්කිට් එක හදන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් මම ඔයාලට කලින් කිව්වා මෙන්න මේ බෝඩ් එකේ තමයි මම හදන්නේ. ඉතින් මම මේක මම හදාගත්තු එකක්. ඉතින් කොපර් බෝඩ් එකක් අරගෙන ඇස්ලෝ බේඩ් එකකින් මේ ලයින් කපලා තමයි මම හදාගත්තේ. ඉතින් ඔයාලට ඊට වැඩිය ලේසි ක්‍රමයක් තියෙනවා නම් ඒ විදිහට භාවිතා කරන්න. ඉතින් මේ වගේ බෝඩ් එකක්ත් හදන්න පුළුවන් ඩොට් බෝඩ් එක. කොහොම හැදුවත් මේ පරිපතය නිවැරදිව ගොඩනගා ගත්තොත් මේ රේඩියෝ සර්කිට් එක හොඳටම වැඩ කරනවා, හරියට වැඩ කරනවා. ඉතින් මේ කොටස් එකින් එක පාස් කරගෙන මම වීඩියෝ එක අරන් එන්නම්. ඉතින් යාළුවනේ ඔන්න මේ වැඩේ හරියටම ඉවර කරගත්තා. ඉතින් මම බෝඩ් එකට මේ සියලු කොටස් අමුණාගෙන පාස් කරගත්තා. විදුලියටත් මම මේක දැන් සම්බන්ධ කරලා තියෙන්නේ. මම වොලියුම් එක අඩු කරලා තියෙන්නේ. ඔයාලා බලන්න යාළුවනේ. ඉතින් ඔන්න ඔය විදිහට යාළුවනේ මේකේ හොඳටම channel වැඩ කරනවා, හොඳට channel අහු වෙනවා. ඉතින් මම මේක හදපු නිසා කියන නෙමෙයි SI 4825 IC එක යොදා ගන්න FM රේඩියෝ වල හොඳට channel වැඩ කරනවා. CXA 1619 IC එකට පස්සේ ආපු හොඳ IC එකක්, හොඳට channel වැඩ කරන IC එකක්. ඉතින් ඔයාලත් හදලා බලන්න.
එතකොට යාළුවනේ මේ මෙතනින් මම ස්පීකර් වයර් දෙක අරගෙන තියෙනවා. මෙතෙන් ට්‍රාන්ස්ෆෝමර් එකේ වයර් දෙක ලබා දීලා මෙතන මේ බලන්න IN 4001 ඩයෝඩ් 4 යොදාගෙන මේක DC කරගෙන මේ තියෙන ප්‍රධාන කැප් එක ඒකෙන් තව ෆිල්ටර් කරගෙන මේ තියෙන යාළුවනේ 78.5 රෙගුලේටරයිස් එක ඒකෙන් ලබා දීලා තියෙනවා සවුන්ඩ් ඇම්ප් එකට වෝල්ටේජ් 5ක් හදාගෙන. ඉතින් සවුන්ඩ් ඇම්ප් එක මෙන්න මේ පැත්තේ තමයි හයි කරේ. මම මේ IC එක බේස් එකක් යොදාගෙන මේ පැත්තේ තමයි මේ IC එකත් හයි කරේ. ඉතින් එක වෙනසක් කරා යාළුවනේ මෙතන ඔයාලා ඩයග්‍රෑම් එක මතක නම් BD 139 ට්‍රාන්සිස්ටර් එක උපයෝගී කරගෙන 3.3 සෙනල්ඩොයිඩ් එකක් භාවිතා කරන තමයි මේ IC එකට පවර් එක හදලා දුන්නේ 14 වෙනි පින් එකට VCC සප්ලයි එක. ඒත් මට පොඩි ගැටලුවක් ආවා යාළුවනේ. එහෙම ලබා දුන්නාට පස්සේ මේ රේඩියෝ එක හොඳට වැඩ කරා. ටික වේලාවක් වැඩ කළා BD 139 ට්‍රාන්සිස්ටර් එක පිච් උනාත් දින් ට්‍රාන්සිස්ටර් එක ෆුල් ෂෝට්. එතකොට යාළුවනේ කලෙක්ටර් අග්‍රයට ලැබිච්ච වෝල්ටේජ් එක කෙලින්ම එමීටර් අග්‍රය හරහා පාස් වෙලා මේ IC එකත් පිච් උනා. ඉතින් මට IC එකත් මාරු කරන්න උනා. ඉතින් ඊට පස්සේ මම ඒ කොටස් ටික ගලවලා ඉවත් කළා. මෙතෙන්ට වෙනම රෙගුලේටරයිස් එකක් තියලා පාස් කරගත්තා. මම ඔයාලට පෙන්වන්නම් කොහොමද ඒක කරගන්නේ කියලා. ඉතින් අනිවාර්යෙන් මේ රේඩියෝ සර්කිට් එක ඔයාලා හදන්න හිතනවා නම් අනිවාර්යෙන් ඒ ට්‍රාන්සිස්ටර් රෙගුලේටර් සිස්ටම් එකකට වඩා රෙගුලේටර් IC එකක් භාවිතා කරලා කරනවා නම් හොඳයි. මොකද ට්‍රාන්සිස්ටර් එක ෂෝට් වුණොත් මේ IC එකත් පිච්චෙන්න ඉඩ තියෙනවා. ඉතින් මම මේක මදකට ඉවත් කළා මම ඔයාලට පෙන්වන්නම්. මේ තියෙන යාළුවනේ එතකොට මෙන්න මේ කොටස තමයි ඉවත් කරේ. බලන්න යාළුවනේ BD 139 NPN ට්‍රාන්සිස්ටර් තමයි යොදාගත්තේ. එතකොට මේ කලෙක්ටර් අග්‍රයට ලැබුණු මේ ප්‍රධාන සප්ලයි එක මෙතන රෙසිස්ටර් එකක් හරහා බේස් අග්‍රයට ධන වෝල්ටේජ් එක ලබා දීලා එතකොට සෙනල් ඩයෝඩ් එකක් හරහා මෙතෙන්ට ලැබෙන වෝල්ටේජ් එක ඩ්‍රොප් කරගෙන තියෙනවා 3.3කට. එතකොට මේ බේස් එකට බේස් අග්‍රයට ලැබෙන 3.3 තමයි එතකොට එමීටර් අග්‍රයෙන් අවුට් වෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි 14 වෙනි පින් එකට වෝල්ටේජ් එක ලබා දුන්නේ. ඒ මන්ද වේලාවකින් මේ ට්‍රාන්සිස්ටර් එක පිච් වුණාට පස්සේ යාළුවනේ මෙන්න මේ අග්‍ර දෙක එකට වෙලා ඒ කියන්නේ මේ අග්‍ර දෙක ෆුල් ෂෝට්. එතකොට මෙතෙන්ට ලැබිච්ච වෝල්ටේජ් එක මේක හරහා මේ IC එකට ගිහිල්ලා මේ IC එකත් පිච් වුණා. ඉතින් ඒ නිසා මට හිතුණා මේක ඉවත් කරන්න ඕනි මේ කොටස මෙතනින්. ඉතින් ඒ වෙනුවට මම භාවිතා කරේ මෙන්න මේ රෙගුලේටර් IC එක AMS 11/17 කියන IC එක. මේකේ යාළුවනේ විවිධ වෝල්ටේජ් වලින් අපිට ගන්න පුළුවන් මේ රෙගුලේටර් IC එක. මම යොදාගත්තේ 3.3 රෙගුලේටර් IC එක. එතකොට මේකේ 5 ගන්න පුළුවන් 1.8 වෝල්ට් වලින් ගන්න පුළුවන්. එකම නම්බර එක තමයි ඉන්නේ වෝල්ටේජ් එක කියලා අපි ඉල්ලා ගන්න ඕනේ. එතකොට ඒකේ බාහිර පෙනුම ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. එතකොට මේකේ පළවෙනි එක GND එහෙම නැත්නම් ග්‍රවුන්ඩ් කරන්න ඕනේ. දෙවෙනි පින් එකෙන් වෝල්ටේජ් අවුට් කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ දෙවෙනි පින් එක කියන්නේ මැද පින් එක සහ මෙන්න මේ පැත්තේ තියෙන පින් එක මේ පින් දෙකම එකයි. මේකෙන් කොයි අග්‍රයට පාස් ආවත් ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙතනින් අපිට වෝල්ටේජ් 3.3ක් අවුට් කරගන්න පුළුවන්. මෙන්න මේ අග්‍රයට අපි වෝල්ටේජ් ඉන් එක දෙන්න ඕනේ ඉන්පුට් එක. මේකට 12ක් හරි 15ක් හරි ලබා දීලා මේකෙන් 3.3ක් ගන්න පුළුවන්. එතකොට මේ අග්‍රය ග්‍රවුන්ඩ් කරන්න පුළුවන්. ඊට අමතරව යාළුවනේ මෙන්න මේකත් අපිට යොදා ගන්න පුළුවන් LD 33 CV කියන මේකත් රෙගුලේටර් IC එකක්. මේක භාවිතා කරලා තියෙනවා යාළුවනේ LG CRT TV එකේ මේන් IC එකට 3.3 වෝල්ටේජ් එක හදාගෙන තින්නේ මෙන්න මේ රෙගුලේටර් IC එක භාවිතා කරලා. ඉතින් මේකත් අපිට පුළුවන් ගන්න. ඒකේ පළවෙනි අග්‍රයේ GND ග්‍රවුන්ඩ් එක, දෙවෙනි එක වෝල්ටේජ් අවුට් එක, තුන්වෙනි එක වෝල්ටේජ් ඉන් එක. එතකොට මේකත් අපිට භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ තව රෙගුලේටර් IC එකක් තියෙනවා. ඉතින් මේක නම් වෙළඳ පොලේ තරමක් හොයාගන්න අමාරුයි. මම හොයන්න බැලුවා මේක තිබුණේ නැහැ. මේක KIA 78D33 කියන එක. මේක ඉතින් යාළුවනේ අර 78 රෙගුලේටර් IC කෝඩ් එකටම තමයි අයිති වෙන්නේ. එතකොට මේකේ පළවෙනි එක වෝල්ටේජ් ඉන් එක,
මැද එක GND ground එක තුන්වෙනි එක voltage out. එතකොට මේ තුනෙන් එකක් අපිට අනිවාර්යෙන් මේකට භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔයාලා හදනවා නම් මෙන්න මේ විදිහට හදන්න එපා. ඉතින් මේ විදිහට හදුවට වැඩ කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ යාළුවනේ හදිස්සියවත් මේක ෂෝට් වුණොත් මේ IC එකත් පිච්චෙනවා. IC එක මාරු කරගන්නත් සෑහෙන ගේමක් දෙන්න වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මෙන්න මේ තුනෙන් එකක් භාවිතා කරන්න ඔයාලා මේක හදන්න හිතනවා නම් මම ඔයාලට පෙන්වන්න යාළුවනේ මේ තියෙන්නේ ෂෝට් වෙච්ච ට්‍රාන්සිස්ටර් එක BD 139 මං මල්ටිමීටර් එක ඩයෝඩ් මෝඩ් එකට දාලා තියෙනවා මේ තියෙන යාළුවනේ ට්‍රාන්සිස්ටර් එක එමීටර් අග්‍රය එතකොට මැද අග්‍රය කලෙක්ටර් අග්‍රය බලන්න යාළුවනේ මේ ෆුල් ෂෝට් පෙන්වනවා මේ අග්‍ර දෙක මාරු කරලා පෙන්වන්නම් මම ඔයාලට එතකොට යාළුවනේ මේ කලෙක්ටර් අග්‍රයට ලැබෙන වෝල්ටේජ් එක එමීටර් අග්‍රයෙන් අවුට් වෙනවා කෙලින්ම. එතකොට මෙතෙන්ට 12ක් දුන්නොත් මේ අග්‍රයෙන් වෝල්ටේජ් 12 අවුට් වෙලා IC එක පිච්චෙනවා. මොකද ඒ IC එක වැඩ කරන්නේ යාළුවනේ උපරිම වෝල්ටේජ් 4.2ක් වගේ තමයි දෙන්න පුළුවන්. ඒ වෝල්ටේජ් එකත් වැඩි යාළුවනේ සාමාන්‍ය 3.3 වගේ වෝල්ටේජ් එකක් තමයි IC එකට ලබා දෙන්න ඕනේ. ඉතින් යාළුවනේ මෙන්න මේ අග්‍රය බේස් අග්‍රයට ලැබෙන වෝල්ටේජ් එකත් 12 වුණොත් මේ පැත්තෙන් මේ එමීටර් අග්‍රය හරහා වෝල්ටේජ් 12ක් අවුට් වෙනවා. ඉතින් මෙතන තියෙන මේකට යොදන සෙනල් ඩයෝඩ් එක පිච්චුණත් ඒ සිද්ධියම තමයි වෙන්නේ. ඒ නිසා මේ ට්‍රාන්සිස්ටර් එකක් යොදාගත්තු මේ රෙගුලේටර් සිස්ටම් එක මේකට සුදුසු නෑ කියලා මට හිතුණා. ඒ නිසා තමයි මම මෙන්න මේ IC එක භාවිතා කරේ රෙගුලේටර් IC එක. එතකොට මේකෙන් අපිට පුළුවන් 3.3 හදාගෙන ලබා දෙන්න මේක ග්‍රවුන්ඩ් කරන්න. මේකෙන් අපිට වෝල්ටේජ් අවුට් එක ගන්න පුළුවන්. මෙන්න මේ අග්‍රය සහ මේක එකයි. ඉතින් මේ කොයි කොටසට පාස් આવවත් ප්‍රශ්නයක් නැහැ. එතකොට මේකට වෝල්ටේජ් ඉන් එක ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන යාළුවනේ ෂෝට් වෙච්ච IC එක. මම ඔයාලට මේකත් පෙන්නන්නම්. එතකොට යාළුවනේ මේ IC එකේ 14 වෙනි පින් එක කියන්නේ මේ පැත්තෙන් ගලපුවම 3 වෙනි පින් එක. මේ 3 වෙනි පින් එක සහ ග්‍රවුන්ඩ් එක අතර බලන්න යාළුවනේ මේ IC එකත් පිච්චිලා තියෙන්නේ දැන්. IC එකත් ෆුල් ෂෝට් වෙලා තියෙන්නේ. පොඩ්ඩක් බලන්න යාළුවනේ මේ IC එකේ 14 වෙනි පින් එක සහ 15 වෙනි පින් එක ඒ කියන්නේ ග්‍රවුන්ඩ් එක සහ VCC සප්ලයි එක ලබා දෙන පින් දෙක ෂෝට්. ඒ කියන්නේ යාළුවනේ මේ IC එකත් ෆුල් ෂෝට් වෙලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මෙන්න මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට අනිවාර්යෙන් මේ වගේ එකක් භාවිතා කරන්න එපා. අර මම කියපු විදිහේ රෙගුලේටර් සිස්ටම් එකකට යන්න ඕනේ. එක්ක මේක දාන්න ඕනේ. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් මම ඔයාලට වැදගත් දෙයක් ඉදිරිපත් කරා කියලා හිතෙනවා. ඉතින් නැවත මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.